හරි අපි 1989 වෙනි ගැටලුවට මම මෙහෙම කරන්න මුලින් සම්පූර්ණ පද්ධතියටම f සමාන m දාන්න. සම්පූර්ණ පද්ධතියට මුළු පද්ධතියටම ඒ කියන්නේ m ධන m ධන 2m කියලා මෙන්න මේ සම්පූර්ණ පද්ධතියටම f සමාන m දාන්න. හරි. f සමාන m. හරි. සම්පූර්ණ බලය යොදන සම්ප්‍රයුක්ත බලයේ p පමණයි තියෙන්නේ. ස්කන්ධේ mm 2m 4m 4m වැඩි කිරීම ත්වරණය. එතකොට මෙයාලා මත ක්‍රියා කරන ත්වරණය මට ගන්න පුළුවන්. මේ සම්පූර්ණ පද්ධතිය මත ක්‍රියා කරන ත්වරණය p බෙදීම 4m කියලා ගන්න පුළුවන්. p බෙදීම 4m කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ සෑම වස්තුවක් මතම ක්‍රියා කරන ත්වරණය මම මුලින්ම හොයාගත්තා p බෙදීම 4m කියලා. දැන් මගෙන් අහන්නේ b හා c අතර ප්‍රතික්‍රියාව නේද අහන්නේ? ඔව් b හා c අතර ප්‍රතික්‍රියාව. එහෙනම් b හා c අතර ප්‍රතික්‍රියාව කරන්න හොයන්න එක්කෝ අපිට සිද්ධ වෙනවා m ට දාන්න m ට f සමාන m දාන්න. එහෙම නැත්නම් c ට f සමාන m දාන්න. එහෙම නැත්නම් a ධන b ට f සමාන m දාන්න. ඔය මොකකට හරි. ඔය මං කියව පද්ධති ටික ඕන එකකින් හදන්න පුළුවන් ඈ. a ධන b පද්ධතියට f සමාන m දාන්න පුළුවන්. එහෙම නැත්නම් b පද්ධතියට f සමාන m දාන්න පුළුවන්. එහෙම නැත්නම් c පද්ධතියට f සමාන m දාන්න පුළුවන්. මම c ට f සමාන m දාන්න මොකද c පමණක් ගත්තාම c මත ක්‍රියා කරන එකම බාහිර බලේ b මගින් c මත ඇති කරන ප්‍රතික්‍රියාව විතරයි. ඒක නිසා මම ඒක ගන්නම්. මම c ට f සමාන m දාන්නම්. දැන් c ට මම බල රූප සටහනක් ඇදගෙන ඉන්නම් මුලින්. free body diagrams. හරි. b ට මම ගන්න b මෙහෙම ඉන්නවා. b මත ක්‍රියා කරන එකම බලය මොකද්ද? sorry. c මම මේ c නේ කතා කරේ bb කියලා කිව්වනේ c මම ගත්තේ c ට නිදහස් බල රූප සටහනක් අදින්න යන්නේ. c ට නිදහස් බල රූප සටහනක් ගන්නාම c මත ක්‍රියා කරන එකම බලය මොකද්ද? සම්ප්‍රයුක්තය අපි ත්වරණයේ සලකන දිශාවට මෙන්න මේ b විසින් m මත ඇති කරන ප්‍රතික්‍රියාව. b විසින් c මත ඇති කරන ප්‍රතික්‍රියාව. b විසින් c මත ඇති කරන ප්‍රතික්‍රියාව. b විසින් c මත ඇති කරන ප්‍රතික්‍රියාව. මම ඒක ගන්නවා f b විසින් c මත ඇති කරන ප්‍රතික්‍රියාව කියලා ගන්න. හරි. එයා විතරමයිනේ මෙයා මත ක්‍රියා කරන්නේ. හරි. තව බර ක්‍රියා කරන පල්ලයට. නමුත් අපි චලිතය සලකන්නේ මේ තිරස් දිශාවට. තිරස් දිශාවට සලකද්දී ගුරුත්වාකර්ෂණ බලයේ ලම්බ කොනේ තියෙන. ඒතකොට ඒ හරහා චලනයක් සිද්ධ වෙන්නේ නැහැ කොහොමද? අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. අපි කතා කරන්නේ දැන් මේ දිශාව. මේ දිශාව. හරිද? නිසා අර අනිත් පැත්තට තිරස් දිශාවට ඇත්තට බල සමතුලිතයක් වෙලා තියෙන්නේ. ඇයි? බරට අභිලම්බ ප්‍රතික්‍රියාව සමාන වෙලා එහෙම තියෙනවා. හරි. මම මේ දිශාවට f සමාන m දාන්නම්. දානවා f සමානයි ma. හරි. එකම ක්‍රියා කරන බලය FCB පමණයි. ඒක තමයි අපෙන් අහලක් තියෙන්නේ. වැඩි කිරීම ස්කන්ධ කීයද? m. ත්වරණය කීයද? p. බෙදීම 4යි m. m ට m කැපිලා යනවා. එතකොට FCB එනවා. يعني b විසින් c මත ඇති කරන ප්‍රතික්‍රියාව p බෙදීම 4යි කියලා. එහෙම උත්තරයක් තියෙනවද? ඔව් තියෙනවා. අංක 5. ඕනම් මේක තව ක්‍රමයකින් හදලා පෙන්නන්නම් මම ඕන්න. මම නිදහස් බල රූප සරණක් ඇන්දොත් එහෙම නිදහස් බල රූප සටහනක් ඇන්දොත් එහෙම මේ a ධන b කියන පද්ධතියට මං නිදහස් බල රූප සටහනක් අදිනවා. නිදහස් බල රූප සටහනක් අදිනවා. හරිද? a ධන b කියන පද්ධතියට. එහෙම ඇන්දොත් මට අදින්න පුළුවන් මෙහෙම. ප්‍රධාන බලේ p අපි නිදහස් බල රූප සටහනක් අදිද්දී අභ්‍යන්තර බල ලකුණු කරන්නේ. දැන් මේ දෙන්න අතර ක්‍රියා කරනවා. a විසින් b මතත් b විසින් a මතත් ඒව අභ්‍යන්තර බලනේ. ඒව ලකුණු කරන්නේ. බාහිර බල පමණයි ලකුණු කරන්නේ. දැන් මේ a ධන b කියන පද්ධතියේ c නෑ. c කියන්නේ එහෙනම් පිටින් ඉන්න කෙනෙක්, බාහිරින් ඉන්න කෙනෙක්. බාහිරින් ඉන්න කෙනෙක් විසින් ඇති කරන ප්‍රතික්‍රියාව මම මේ විදිහට ලකුණු කරන්න. එයා මම ගන්නම් f c විසින් b මත ඇති කරන ප්‍රතික්‍රියාව. c විසින් b මත ඇති කරන ප්‍රතික්‍රියාව කියලා ගන්නවා. හරි. දැන් මෙයාට මම මේ දිශාවට චලනය වෙන දිශාවට f සමාන m දැම්මොත් එහෙම f සමාන m දාන චලනය වෙන දිශාවට මේ පැත්තට p තියෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට f තියෙනවා. FBC තියෙනවා. ඒක සමාන ස්කන්ධි කීයද? මෙයා 2යි මෙයා 1යි
3m 3m වැඩි කිරීම ත්වරණය කීයද p බෙදීම 4m p බෙදීම 4m එතකොට m ට m කැපිලා යනවා එතකොට අපිට එනවා FBC උක්ත කරොත් එහෙම FBC උක්ත කරොත් p ගෙන් අඩු කිරීම 3p බෙදීම 4 එතකොට 4න් 3ක් අඩු කරපුවාම 4න් 1යි කියලා එනවා නැවත පිළිතුර එනවා පේනව නේද බෝඩ් එක නැවත පිළිතුර එනවා p බෙදීම 4යි කියලා පැහැදිලිද ඒ විදිහට අපිට ගන්න මම ලේසිම එක ගත්තේ මේ බල රූප සරහන තමයි ලේසි මේක තමයි මම ගත්තේ හරි